ඉතින් guys ගොඩ කාලෙකින් පස්සේ මම ඔයගන්ට මේ හදිසි වීඩියෝ එකක් කරේ පොඩි දෙයක් පෙන්වන්න. පොඩ්ඩක් කියන්න. guys මම පොඩි ෆිසික්ස් චෙක් එකක් කරා. නේ? හොඳට තියෙනවා. එක. guys මම මේක ඇත්තටම ඔයගන්ට පෙන්වන්න ගත්තේ ඔයගොල්ලෝ ඩිස්කරේජ් කරන්න නෙමෙයි. හැබැයි මම මගේ අතේ left shoulder එකේ rotator cuff එකේ pain එක ඇවිල්ලා මාස ගණන් තිබ්බා. ඒ නිසා මම බැරිම තැන ජිම් එකට අරගෙන આવුවා ගිය මාසේ. දැන් මේනකම් මම මාසයක් ජිම් එකට ගිහලා නැහැ. කිසිම කාඩියෝ කිසිම වර්කවුට් එකක් මම කරේ නැහැ. හැබැයි ඇඟ හොඳට තියෙනවා. මම මේ කියන්න හදන්නේ guys යාළුවනේ ළමයිනේ ඔයගොල්ලෝ ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්ව ෆලෝ කරනවා ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ෆලෝ කරනවා එයාගෙන් ඇඩ්වයිස් කරනවා උන්කට බලන්න එයා ඔයාලගේ ජර්නි එක ගිහිල්ලා තියෙනවද කියලා නැත්තම් ෆිට්නස් ට්‍රේනර් එකේ රිසල්ට්ස් හරි එයාගේ අඟක් තියෙන්නේ නැතුව ඇති හරිද හැබැයි එයාගේ පේජ් එකට ගිහලා එයා මෙන්න කට්ටියට උදව් කරලා තියෙනවා නම් weight loss කරගන්න නැත්තම් hypertrophy වගේ දෙයක් කරන්න එයාගේ රිසල්ට්ස් තියෙනවා නම් ඒ විදිහට බලන්න හරිද don't judge a book by its cover මගේ තිතින් ළමයි ideal body එකක් නෙමෙයි තියෙන්නේ but I know some people will kill for this physique that I already have ඉතින් ළමයි මම මගේ ෆිට්නස් නම් ගන්න දැන් නැතුව ඇති හැබැයි ජෙනෙටික්ස් බලපානවා ඒ නිසා ළමයි ඕගොල්ලන්ට ගැළපෙන ෆිට්නස් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් ෆලෝ කරන්න hope this helps